මගේ ලෝන් එකක් ගත්තා මට ගන්නද? ඔව්. රුපියල් 2000 ලෝන් එකක් ගත්තා මගේ. ඔව්. කිසිතම් දෙක කම්පියුටර් ලෝන් ගත්තා. ඇත්තටම මට ගන්නද මගේ ලෝන් එකක් ගත්තා 100 අඩේ නෑ අපි දාතෝ ලෝන් එකක් ගත්තානේ. මොකද කරන්නේ බා? මාව දන්නේ නැතුව තාත්තා අඳුරනවා. තාත්තා ජයවර්ධන අඳුරන්නේ නැද්ද? ඔයාලා වැරදිලා වෙන්නද? නෑ නෑ අක්කම්මා ඉතින් මං ඈතින් නම් අඳුරගත්තා මං. අපේ ලෝන් එක ගත්තා මට රුපියල් 2000ක කී මාසේ? ගත්තා මතක නැද්ද? මේ ඔයා මෙයා ලෝන් ගන්නෑ කවදාවත් මම ඒක නෑ ඒක තමයි මට කිව්වා ගෙදරින්. නැන්දද දන්නේ නැන්ද හරි මාමා හරි. නැන්ද හරි මාමා හරි. අනේ අපිට මොකද ලෝන්? Hello friends ඉතින් ඔන්න අදත් ආව නලින්දාගමගේ YouTube channel එකේ මිකල් නේ ඉතින් අදත් ආවේ ආකල් එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් ගන්න බලාගෙන. වීඩියෝ බලන්න කලින් මතක් කරගන්න නලින්දාගමගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම මම අනිකුත් social media වල තියෙන FB එකේ search කරලා බලන්න නලින්දාගමගේ follow කරලා දාන්න. TikTok කියන TikTok follow කරලා දාන්න. ඉතින් බලාගෙන ඉන්න අද මොකද්ද අපි කරන්න යන ආතල්ම වැඩේ කියලා. මගෙන් අර ලෝන් එකක් දුන්නේ නැහැ. ඔව් ආධාර කාඩ් එක. ඔව්. මම ගත්තේ නේද? මගෙන් ගිය මාසේ 10ක් ගත්ත මතක නේද? නෑ ගත්තා. මට දුන්නේ නැහැ තාම. දේවගේ දුන්න පොඩ ගෙවන්න කියලා ගත්ත දුන්නේ නැහැ තාම. ඉතින් අපි ළඟ නෑ ඒක තමයි ඉල්ලන්නේ. අර අමාරුවෙන් ජීවත් වෙන්නේ අපි. අමාරුවෙන් ජීවත් වෙන්නේ කඩේ නේ අපි කතා කරන්නේ. ගම කියන්නේ මම මේ ළඟ උන්ට දන්නවනේ. මම දැකලා තියෙනවා අකුරනවා. මම අකුරනවා. ඔව් හම්බෙලා කතා කරලා නැහැ ටවුන් එකේ. මගේ ලෝන් එකක් ගත්තා මට ගන්නද? ඔව්. රුපියල් 2000 ලෝන් එකක් ගත්තා මගේ. ඔව්. කිසිතම් දෙක කම්පියුටර් ලෝන් ගත්තා. හම්බෙලා කතා කරලා තියෙනවා. මම ටවුන් එකේ හම්බුණා මතක නැහැ. මගේ ලෝන් එකක් ගත්තා. ඔව් 2500. බරද නෑ ගත්තා ඒක මට ඇයි මට නැති මගේ ලෝන් එකක් ගත්තා 2500. අනේ නෑ අපි දාතෝ ලෝන් එකක් ගත්තානේ. මොකද කරන්නේ බා? ඔය පොතේ පිට අපි සම ඉවර කවුන්ට් එකේ හම්බෙන්නේ. මගේ ළඟට හම්බුන්නේ නැහැ මාස ගානකින් හම්බුනේ මතක නැද්ද? මගේ ලෝන් එකක් ඉල්ලලා ගත්තා. ඉතින් හො 2500 දුවමු මතකද? නෑ හම්බුනා මතක නැද්ද? ඒ හදිසියක් කියලා කිව්ව ඉල්ලගත්තේ දැන් සල්ලි හදිසිය නැති වෙලා කියලා. කවුද? අයියා නම. මම ඉල්ලගත්තා. මතක නැද්ද? මම ගාගෙන ඉල්ලගත්තා. ඔව්. කවුද ඉල්ලගත්තේ? මා මතක නෑ. ඇත්තටම මතක නැද්ද? අයියා නේ කතා කරන්නේ. මම පොඩි කියන්නේ නම එහෙම හරියට ගහන්න නැහැ මට. ඒ කියන්නේ අපි ආර්ථික කරලා කතා කරලා තියෙනවා. සල්ලි කිල්ල ඇස්සම නේද? දෙයක් ඔව්. අදිසියකට දෙන්නම් මං ගිහලා මගේ යාළුවා ඉන්නවා දෙහරායි අයියෝ එහෙම ඉස්සලා යන්න එපා ඉතින්. අද වන්දි කතා කරනවා මම මතකද? මම මතක නැද්ද? මගේ රුපියල් 1000ක් කියලා ගත්ත ණයට උවරදි කවුන්ට් එකේ එහෙම යන්න එපා අන්දි එහෙම බේරලා යන්න බෑ. හරි පොඩ්ඩක් මතකයි හැබැයි. යන්තම් ආද මතකයි. මේ ළඟ ඉන්නේ මම මෙතනනවා. හොඳද? පොඩ්ඩක් බලන්න අපි තාත්තා ගන්නවා. මට මතක නෑ හරි එහෙම නිකන්. දන්නේද? නෑ. ඒ කියන්නේ තාත්තගෙන් ලෝන් එකක් ගත්තේ 1500 මතකද? මේ මාසේ. නෑ මතක නෑ. ඒකේ තාම දුන්නේ නැහැ නේ ඒක. දැන් අපිට අවුරුදු මොහොතකට සම්මුන්නේ නැහැ. දැන් කීයක් හරි දීලා නේම කරන්න එපා. අපි මතක නැද්ද?
අපි හැමදාම ඔය කතා කරනවා. සතියේ සැරයක් හම්බ වෙනවා නුවරදී හම්බෙලා කතා කරනවා. මැද ටවුන් එකේ කතා කරනවා. නුවරදී නැතම අය අපි තාත්තව ගන්නවා. මට අපි ලෝන් එකක් ගත්තේ 5000ක්. මේ මාසේ දෙන්නම් කියලා කිව්වා. මාව දන්නේ නැතුව තාත්තා අඳුරනවා. තාත්තා ජයවර්ධන අඳුරන්නේ නැද්ද? ඔයාට වැරදිලා වෙන්නද? නෑ නෑ අත්තම්මා ඉතින් මං ඈතින් නම් අඳුරගත්තා මං. ඔව් පොඩ්ඩක් බලන්නකෝ අත්තම්මා කීය කර කියනවා නම් දීලා යන්න මං දෙන්නම්. 1000ක් හරි. මට ඕන එකක් දෙන්න මන් දන්නේ. මොකේද මොකෙන්ද ගත්තේ? Oh my god. නෑ නෑ ඔය ටවුන් එකේ හම්බෙලා හදිසියෙ ඉල්ලගෙන. ණයට? ණයට ඉල්ලගෙන. නන්ද ගොඩක් කාලෙක ඉන්නේ. අඳුරනවා. අඳුරන්නේ නැද්ද? අඳුරන්නේ නැද්ද? මේ නන්දලා දෙන්නව නන්දන්නේ ඈ? නන්දව අඳුරනවනේ. නන්දව අඳුරන මේ නන්ද. අපි ලෝන් එකක් ගත්තම රුපියල් 1000ක ගිය මාසේ. ගත්තා මතක නැද්ද? අපි තාත්තා ඉල්ල ගත්තේ. නන්දගෙන්ද මාමගෙන්ද දන්න ඉල්ල ගත්තා. අවුරුද්දකට කලින් දෙන්නම් කියලා කිව්වේ. නන්ද හරි මාම හරි. ජයවර්ධන දන්නවද? ලෝන් ගන්නේ. දැන් නැද්ද? කීයක් හරි ඉල්ලන් එන්න කියලා තමයි කිව්වේ මට. මේ ඔයා මෙයා ලෝන් ගන්නේ කවදාවත් මම ඒක නෑ ඒක තමයි මට කිව්වා ගෙදරින්. නන්ද දන්නේ නන්ද හරි මාම හරි. නන්ද හරි මාම හරි. අනේ අපිට මොකද ලෝන්? අනේ අපිට මොකද ලෝන්? අනේ අපිට මොකද ලෝන්? ලෝන් කියන්නේ ලොකු ලෝන් නෙමෙයි. හදිසියට රුපියල් 1500ක් ඉල්ලගෙන. 1500 කවුද? නෑ නෑ ඉල්ලගෙන ඇත්තටම. කොහෙන්ද? ටවුන් එකේ ඉඳලා. මොකද පර්ස් එකක් නෑ නෑ. 1500 පිළිගන්නේ මේ කඩේ තියෙන. නෑ නෑ නුවර ටවුන් එකේ. නුවර ටවුන් එකේදී මොකක් හරි පර්ස් එකකට නැති වෙලා ඉල්ලගෙන. ඕ ටවුන් එකට යන්නේ? අපේ එයාට වැරදුනා. නෑ නෑ හත්පස්කට ඉන්න කොහොමද ඉල්ලගෙන? නෑ නෑ හොඳට මතක් කරලා බලන්න නේද? ඒකයි මම නැන්ද මෙතනින් එද්දි මම නැන්ද අඳුරගත්තේ. කවදාවත් මෙයා කිසිම කෙනෙක්ගේ ලෝන් තියා ණයකටවත් ඉල්ලන්නේ නැති මිනිස්සේ. ආ මිස්සු වෙනකම් කරවලා ඉන්න දෙන. එක වගේ නෑ 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 නෑ. නැන්ද අඳුරන්න බෑද මට? ඔව් දැන් පොලිසියට ගියා කියලා සල්ලි මතුවෙන්නේ නෑ නේ ඒක නේද? මගේ ලෝන් එකක් අද 2000ක් ගිය මාසේ මතක නැද්ද? අවුරුද්දකට කලින් දෙනවා කියලා කිව්වේ. මම ඔව්. තාම හම්බුන්නේ නෑනේ. මොන කොයි ලෝන් එකද මොන ඒ කියන්නේ හදිසියට ඉල්ලගත්තේ රුපියල් 2000ක් මතක නැද්ද? ටවුන් එකේදී. කිසිද? කටුකස්තරදී ඉල්ලගත්තානේ. කීයක් හරි දැනට දීලා එන්න. එහෙම කරන්න එපා අක්කා. බොහොම අමාරුවෙන් අපි දුක්මාන්තිය හම්බ කරගන්න. රුපියල් 10000ක් විතර පොඩි එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරනවා. ඒකට කට්ටිය රියැක්ෂන් බලනවා. අපි ඉඩක් කරන්න කේන්ති ගන්න. හරි ජය. බලන්න නලින් නාන්න ඔය ගෙඩි කියන එක එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකක් කරනවා. අපි පොඩ්ඩක් බලන්න. අපි වීඩියෝ එකක් කරනවා. වීඩියෝ එක කරා තමයි. අපි වීඩියෝ එකක් කරනවා. හරි අත උසල්නේ. අපි මේ නිකන් වීඩියෝ එකක් කරන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එක. හරි අත උසල්නේ. මාත කොළඹ ඉන්නේ. ආගනන්ජ ගෙන්නන්න පොඩ්ඩක් කිව්වා. බබා හරි දෙයක් කියන්නේ. ආර මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කොහෙද? හරි වීඩියෝ කරනවා අපි. රාට රානේ. මෙයාලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. රාට රානේ. කීයක් හරි දීලා යන්නේ අපි දෙක මානස් අත්ත කියලා නේද? එහෙනම් පයවෙන්න. හරි.